ඔබ දන්නවාද අපේ ඇඟිලි සලකුණු කියන්නේ නිකම්ම හමේ මතුපිට තියෙන දෙයක් නෙවෙයි. පිහියකින් කැපුවත් ඇසිඩ් වලින් පිච්චුවත් ඔයාගේ ඇඟිලි සලකුණු ආයෙත් එන රහස ඔයා දන්නවද? මේ දකින්නේ ඔයාගේ ඇඟිලි සලකුණු නිර්මාණය වෙන විදිහ පෙන්වන 3D ඇනිමේෂන් එකක්. මේ රේඛා තියෙන්නේ හමේ මතුපිට නෙවෙයි. හමේ ගැඹුරින්ම තියෙන බේසල් ලීය එකේ. ඔයා මව්කුස ඇතුලේ සති 10ක් වෙද්දී ඔයාගේ පරම්පරාවෙන් එන ජාන සහ ඔයා ගර්භාෂය ඇතුලේ ඉන්න ඉරියව්ව අනුව මේ රටාව හැදෙනවා. එකම වගේ ඉපදෙන නිවුන් දරුවන්ගේ පවා ඇඟිලි සලකුණු වෙනස් වෙන්නේ අන්න ඒ නිසයි. පොඩි තුවාලයක් වුණාම හම ආයෙත් පරණ රටාවටම හැදෙන්නේ මේ බ්ලූප්‍රින්ට් එක හමේ ගැඹුරේ ආරක්ෂිතව තියෙන නිසා. මේක ලෝකයෙන් මකන්න පුළුවන් එකම ක්‍රමය හමේ ගැඹුරුම ස්තරය දරුණු විදිහට විනාශ කරන එක විතරයි. හැබැයි එතකොටත් එතන කැලලක් ඉතුරු වෙනවා. සොබාදහම අපි ඇඟ ඇතුලේ හංගපු මේ වගේ තවත් රහස් තියෙනවා. ඒවා දැනගන්න ඒරියා 51 ෆොලෝ කරන්න. Tried to work at the dimension.